channel. It's me, Agukan, once again. And first of all, don't forget to Hi guys, welcome back to our YouTube channel. ඉතින් ඔන්න අද ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නේ 2026 මගේ විෂන් බෝඩ් එක. ඉතින් 2025 ෙදිත් මම විෂන් බෝඩ් එකක් හැදුවා. මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඊට පස්සේ 2025 අන්තිමේදී මගේ විෂන් බෝඩ් එකට මොකද වුනේ කියලාත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මට දෙසැම්බර් මාසෙම 26 විෂන් බෝඩ් එක හදන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා මම හිතුවා 2026 ජනවාරි වල මේ විෂන් බෝඩ් එක හදනවා කියලා. ඒත් මට ජනවාරි මුල් සති දෙක තුනේ මගේ ඉස්කෝල් එකේ වැඩයි අනිත් වැඩත් එක්ක මට මුකුත් කරගන්න උනේ නෑ. ඉතින් ඔන්න අද ජනවාරි 16 සිකුරාදා. ඉතින් මම හෙට අනිද්දා නිවාඩු හින්දා ඉතින් ඔන්න මම ඔක්කොම දේවල් ටික ඊයේ ලේස්ති කරගත්තා. ඉතින් දැන් තියෙන්නේ අද ඔයාලත් එක්ක එකතු වෙලා මගේ විෂන් බෝඩ් එක හදන වැඩේ පටන් ගන්න. ඉතින් විෂන් බෝඩ් එක හදන ගමන් ළමයි මට ඔයාලත් එක්ක කතා කරන්න හිතුණා. ඇයි මේක වටින්නේ? දැන් මොකද මේක බලන ඔයා සමහර විට විෂන් බෝඩ් එකක් හදපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. එක්ක විෂන් බෝඩ් එකක් හදලා ඒක හරියට කන්ටිනියු කරපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් මොකක්ද මේ විෂන් බෝඩ් එක මේකෙන් මොකක්ද වෙන්නේ කියලා හරියට අයිඩියා එකක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම විෂන් බෝඩ් එකක් හදන්න ආසයි ඒත් ලොකු අයිඩියා එකක් නැහැ. කම්මැලි වගේ කියලා හිතලා සයිඩ් එකට වෙලා ඉන්න අය කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. ඉතින් ඒ හින්දා හරියට බලමු මොකක්ද විෂන් බෝඩ් එකක් කියන්නේ? කොයි විදිහටද මේක හදන්නේ? මොන විදිහටද මේක කන්ටිනියු කරන් යන්නේ සහ මේකෙන් තියෙන ප්‍රයෝජනේ වටිනාකම. ඉතින් අපි ඒ කරුණු එකින් එක කතා කරන ගමන් මේ විෂන් බෝඩ් එක හදමු. ඉස්සෙල්ලම මම ඔයාලට පෙන්නන්නම් මේ සැරේ මම විෂන් බෝඩ් එක හදන්නේ මොහොකින්ද? එතකොට මම මොනවද ගෙනාවේ? මොනවද මට මේකට ඕන කරන්නේ කියලා. එතකොට මම හිතනවා ඒක පොඩි දෙයක් තමයි කොහොමත්. ඒත් සමහරු hina වෙන්න පුළුවන්, සමහරු මේකට බයින්න පුළුවන්. ඒත් අලුතෙන් කෙනෙක් මේක පටන් ගන්නකොට අලුතෙන් මේක හදන්න කෙනෙක්, ඉගෙන ගන්න කෙනෙක් නම්, අයිඩියා එකක් ගන්න කෙනෙක් නම් එයාට මේ දේවල් ගොඩක් වටිනවා. එයා හයි එයාට තේරෙන්නේ නැති දේවල්, එයා මොනවාද මේකට අවශ්‍ය දේවල් කියලා හිතනවනේ. ඉතින් ඒ හින්දා ඒ අයට උදව්වක් විදිහට ඔන්න මම මොනවාද මේකට ඕන කරන්නේ, මොනවාද මම අද මේකට අරගන්නේ කියලා ඔයාලට පෙන්නන්නම්. එහෙනම් අපි බලමු මොනවාද ඕනේ කියලා. මුලින්ම මගේ විෂන්ස් මට ඕන පොඩි මේ වගේ quotes, එතකොට ස්ටිකර්ස් වගේ පොඩි දේවල්. එතකොට මේ 2026 ලෝගෝ එක මම මේ විදිහට print outs ගත්තා. මුලින්ම print outs ඉස්සෙල්ලම ළමයි මම මගේ මේ විෂන් බෝඩ් එකට ඕන කරන පික්චර්ස් ගත්තේ මේ පාර Pinterest එකෙන්. ඉතින් මම ගිය අවුරුද්දේ නම් ගත්තේ Google search කරලා ගත්ත Google photos. එතකොට ගොඩක්ම Google Photos තමයි මම ගිය පාර use කරේ. ඉතින් මේ සැරේ මම Pinterest app එක දාගත්තා. සහ Pinterest එකේ ලස්සන pictures තියෙනවා. ඕනම කරන විදිහට ඕනම vibe එකේ pictures ගොඩාක් තියෙනවා. ඉතින් ඒ හින්දා Pinterest එකෙන් මම මේ පාර මට ඕන pictures download කරගත්තා. ඉතින් මේ ඔක්කොම මම ගත්තේ Pinterest එකෙන්. ඔයාලටත් පුළුවන් Pinterest app එක දාගෙන ඔයාලට ඕන pictures ටික select කරලා download කරගෙන මේ විදිහට photo copies ගන්න. ඉතින් මම මේ වගේ මේ හැම එකක්ම ගත්තේ එහෙම. ඉතින් මේ විදිහට මට ඕන දේවල් මම මේ විදිහට එකින් එක ෆොටෝ කොපීස් ගත්තා. මේකට වැඩි ගාණක් ගියේ නෑ ළමයි. රුපියල් 210ක් වගේ මට මේ print outs ටිකට ගියේ. මේ කියනවානේ. ඉතින් මේ විදිහට මම මේ වගේ මගේ dreams එකින් එක මේ විදිහට මුලින්ම කරේ pictures ටික select කරගෙන ඒ වගේ print outs අරගත්තා. ඊට පස්සේ ඔයා තීරණය කරන්න ඔයාගේ විෂන් බෝඩ් එක ඔයා හදන්නේ මොකද කියලා. ඔයාට පුළුවන් මේකට පරණ ෆොටෝ ෆ්‍රේම් එකක් යූස් කරන්න. මොකද මම ගිය අවුරුද්දේ යූස් කරේ පරණ ෆොටෝ ෆ්‍රේම් එකක්. ඒ වගේම ඔයාලට පුළුවන් මේක නිකන් කාඩ් බෝඩ් එකක හදන්න, නැත්නම් විසල් බෝඩ් එකක, බොක්ස් බෝඩ් එකක මොනවා හරි දෙයක බලන්න. ඔයාලට පුළුවන් දැලක. ඉතින් නැත්නම් ඔයාලට පුළුවන් කැන්වස් බෝඩ් එකක් හරි ගන්න. නැත්නම් ලෑල්ලක් හරි කමක් නෑ ළමයි. පුළුවන් දෙයක් ගන්න. ඉතින් මම මේ පාර දැන් ගිය පාර මම ෆොටෝ ෆ්‍රේම් එක හැදුවා. ඉතින් මේ සැරේ මම ගත්තා මෙන්න මේ කැන්වස් බෝඩ් එක. මේක මේ 16x16 අඟල් 16x16 මේක 740යි උනේ. මෙන්න මේ වගේ මේ සරි කරන් ටිකක් දැන් ලොකුයි මේක 16x16 හින්දා මේ වගේ එකක් තමයි මම ගත්තේ කැන්වස් බෝඩ් එකක්. මේක රුපියල් 740යි උනේ. බුක් ෂොප් වලින් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒක ගත්තා. මම මේ print outs ටික
කොයි විදිහට ඒ කියන්නේ මේ ටික මේ බෝඩ් එකට වැඩි වෙයිද මදි වෙයිද කියලා මට ලොකු අයිඩියා එකක් නැති හින්දා මොකද මේ කපලා නැති හින්දා කෝකටත් කියලා සහ මට හිතන විෂන් බෝඩ් එක පොඩක් අමුතු කියුට් ගතියක් ලස්සනක් ඒ කියලා හිතලා මං ගාව තිබුණු මෙන්න මේ වගේ අර බර්ත්ඩේ කාඩ්ස් වලින් අරගත්තු චූටි ස්ටිකර්ස් අර ඩිසයින්ස් ටිකකුයි මෙන්න මේ වගේ මට හම්බෙච්ච චූටි ස්ටිකර්ස් මම එකතු කරපුවා සහ මෙන්න මේ වගේ මෙන්න මේ පැක් එකේ තියෙන ස්ටිකර්ස් කිහිපයක්ම ඒ වගේ තව මේ ස්ටිකර්ස් පැක් එකකුයි මෙන්න මේ ස්ටිකර්ස් ටිකයි තියෙනවා මං ගාව මම මේවත් ගත්තා මේව අනිවාර්ය නෑ මට හිතුණා මේකේ හදිස්සියේවත් ඉඩ වැඩි වුණොත් මේ ස්පේසස් වලට ලස්සනට අලවන්න තමයි මම මේ ස්ටිකර්ස් මේ දේවල් කෝකටත් කියලා ගත්තේ ආයෙ වලට ඕනේ නම් කතුරා ගම එකයි විතරයි. ඉතින් මේක සෙටප් කරගන්න විදිය ඔයාලා තීරණය කරන්න. ඔයාලා මේක පිටියේ කෙල්ලනවද ටේබල් එකේ තියනවද ඒක ඔයාලගේ වැඩක්. ඉතින් මේ දේවල් ටික තමයි ඕන කරන්නේ. හරි දැන් අපි මේ ටික කපන ගමන් මම ඔයාලත් එක්ක කතා කරන්නම්. ඉතින් ළමයි මේ පාර විශේෂයෙන් ඔයාලට මට කියන්න ඕනේ මම මේ පාර මගේ විෂන්ස් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ නැහැ. මොකද ගිය පාර මගේ vlog එක බලපු කෙනෙක් නම් ඔයාලා දන්නවා මම විෂන්ස් ඔක්කොම ඔයාලට එකක් නෑර විස්තර කර කර පෙන්නුවා. ඉතින් මේ සැරේ මං හිතුවා එහෙම කරන්නේ නෑ කියලා. මොකද එක හේතුවක් vlog එක දිග වැඩි වෙන එක. අනිත් හේතුව සමහර විෂන්ස් තියෙනවා ඒවා හැබෑ කරගන්නකම් කාටවත් නොකිය තමන් ඒවා තමන්ගේ ගාව තියාගෙන ඉෂ්ට කරගන්න ඕනේ කියලා හිතන විෂන්ස් තියෙනවා. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ පාර විෂන්ස් මොනවාද ඒවකින් එක පෙන්වන්නේ පැහැදිලි කරන්නේ නැහැ කියලා. ඉතින් තරහ වෙන්න එපා. ඒකයි මම වීඩියෝ එකේ පික්චර්ස් ටික සමහර තැන්වල පැහැදිලිව පේන ඒවා මම පොඩක් බ්ලර් කරේ. ඉතින් ඒක මගේ මතේ ඔයාලා කැමති නම් ඉතින් ඔයාලගේ වීඩියෝස් වල ෆොටෝස් වල ඔයාලට පුළුවන් ඒ විදිහට ඒවා ෂෙයා කරගන්න. මම ඔක්කොම ටික කපා ගත්තා. දැන් අපි මේ ටික වෙන් කරගමු. මට බයයි මොකද මේක මදි වෙන සීන් එකක් තියෙන්නේ. මම හිතුවේ පික්චර්ස් පොඩි වෙලා බෝඩ් එක මදි වෙයි කියලා. මං පොඩියට දැම්ම කියලා හිතුවා මම පික්චර්ස් ගොඩාක් ඇඩ් කරගෙන මේ පාර බලමු කොහොමද මැනේජ් කරගන්න. ඉතින් ඔයාලත් මේ විදිහට පික්චර්ස් ටික කපාගෙන මේවා කැටගරි කරගන්න. ඉතින් මේවා කැටගරි කරගන්න කියන්නේ ළමයි මෙහෙමයි. මේක ක්‍රම දෙකකට ඔයාලට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට long time achievements and short time achievements විදිහට මේව වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ඉක්මනින් අවුරුද්දේ මුල් කාලෙ වෙද්දි ඉක්මනින් ඇචීව් කරගන්න පුළුවන් දේවල් වෙනමයි අවුරුද්දේ අන්තිම වෙද්දි ඇචීව් කරගන්න පුළුවන් ටික ඇචීව් කරගන්න පුළුවන් වගේ දේවල් වෙනමයි වෙන් කරලා ස්ටාර්ට් එකේ නෑ. ඒ කියන්නේ ෂෝට් ටයිම් ඒ කියන්නේ ඉස්සෙල්ලම ඇචීව් කරගන්න පුළුවන් ඒවා ටික එක සයිඩ් එකකින් නම් පටන් අරන් පල්ලෙහාට හෝ සයිඩ් එකකට එද්දි ලොන්ග් ටයිම් ඇචීව්මන්ට්ස් වලට එන විදිහට අලවන්න පුළුවන්. නැත්නම් ඔයාලා ආස විදිහට නැත්නම් මොකක් හරි විදිහකට ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහකට මේක සෙටප් කරගන්න. ඉතින් මගේ එහෙම ලොන්ග් ටයිම් ෂෝට් ටයිම් කියලා එහෙම මම වෙන් කරගන්නේ නැහැ. ඒත් මම එක එක විදිහට මගේ අයිඩියා එක මගේ ඔළුවේ තියෙන අයිඩියා එකේ හැටියට මම මේ ටික වෙන් කරගන්නවා. ඉතින් ඔයාලත් ඔයාලගේ ඔළුවේ තියෙන අයිඩියා එක අනුව මේ විෂන්ස් ටික වෙන් කරගෙන සෙටප් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මෙතන මගේ ඔක්කොම විෂන්ස් ටික තියෙනවා මේ අවුරුද්දේ. මෙහෙමයි ළමයි. මෙතන තියෙන ඔක්කොම විෂන්ස් ඔයාලා දැන් මේ 26 ටාගට් කරගෙන ඇලෙව්වට සමහර විට ඔයාලට මේ තියෙන සමහර ඒවා 26 ඇචීව් කරගන්න බැරි 27ට යන දේවලුත් ඇති. ඒත් කමක් නෑ ඔයාලා මේ ඒවා අලවලා තියාගන්න. මොකද 26 ෙදිම මේ ටික ඇචීව් කරලා ඉවර කරන්න ඕනි කියලා නීතියක් නැහැ. මේ තියෙන මගේ canvas board එක ළමයි මේකේ දුගුරු පාට ඩොට් එකක් තිබුණා. මං හිතුවේ ඒක මේ ඉටිකොලේ ඇත්ති කියලා බලන් ගිහම board එකේ තියෙන්නේ. කමක් නැහැ මේක වැහෙන හින්දා හොඳයි. දැන් මම මේ ටික මේක සෙටප් කරගෙන ඉන්නම්. මේක හරි සිනිදුයි.
මගේ ඔළුව කරකැවිලා උන් හිටි තැන් අමතකුණු වෙලාවක් තමයි ළමයි මේක. මොකද මම හිතුවට වැඩිය මේක ටිකක් අමාරුණා. මොකද මම විෂන්ස් ගොඩක් මේ පාර සිලෙක්ට් කරගෙන මගේ මේ අවුරුද්දට මම ලොං ටයිම් ෂෝට් ටයිම් කියලා වෙන් කරන්නේ නැතුව මම ආස විදිහට මට ඕන විදිහට මම මගේ විෂන්ස් ටික මේ විදිහට සෙට් කරගෙන ගියා. මේ ඉස්සෙල්ලා මට ඕනුනේ මගේ බෝඩ් එකේ ඉඩ ඇති වෙයිද කියලා චෙක් කරගන්න. ඒ හින්දා මම තියෙන ඔක්කොම ටික මේ විදිහට පිළිවෙලට මට ඕන පිළිවෙලට මේ විදිහට තියන් ගියා ළමයි. මගේ පික්චර්ස්ට මං හිතන්නේ ටිකක් ලොකු වැඩි වෙලා තමයි මට ඉඩ මදි වුණේ. නැත්තම් මේ ඔක්කොම අලවන්න ඉඩ තියෙනවා මට. මට දැන් මේ කරගන්න දෙයක් නැතුව මම මේ කල්පනා කරලා අර එක වගේ එකම අයිඩියා එක තියෙන පික්චර්ස් තියෙනවනේ මං අර ලස්සන හින්දා සමහර ඒවා දෙක වගේ අරගත්තුව තිබුණා. ඉතින් ඒ වගේ ඒවා අයින් කරලා වෙන් කරගත්තා මම. මේ සයිඩ් එකෙන් තියෙන්නේ මේවා නම් එක වගේ හින්දා මම අයින් කරපුවා. මේවා හැම එකෙන්ම එක වෙන්න මෙතන තියෙන හින්දා මම මේ ටික අයින් කරා. මෙතන 10ක් විතර තියෙනවා ළමයි අපරාධී ටික. මට තව ටිකක් මගේ පික්චර්ස් පොඩි කරා නම් මේක මීට වඩා වෙනසක් කරගන්න තිබුණා. මේ පේනවා තව හිම්මමයි මෙතන පික්චර්ස් අලවන්න මේ ඔක්කොම අලවන්න ඉඩ නැති ඒවා ගොඩක් තියෙනවා. මම මේ ටික ගාන්ට සෙටප් කරගත්තා දැනට ඕන විදිහට. දැන් මේ ටික අලවගෙන යන්න නැත්තම් මේ චුට්ට තියෙන විදිහ අවුල් ගියොත් වැඩේ කරගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා ටක් ගාලා මේ ටික අලවගෙන යමු. විෂන් බෝඩ් එක මොනවාද අලවන්නේ කියලා හිතන කෙනෙක් නම් ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයා මේ අවුරුද්දේ A-levels කරනවා නම් A-levels වලට ඒ 3ක් ගන්නවා. after A-levels මම මේ අවුරුද්දේ මේ දේ කරනවා. මම මේ courses කරනවා. මම මේ කැම්පස් එකට යනවා. ඔන්න ඔය වගේ ඩ්‍රීම්ස් මේකට ඇතුල් කරන්න. එතකොට ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයා කරන ජොබ් එකෙන් මෙන්න මේ තැනට යනවා. මම වෙහිකල් එකක් ගන්නවා, ගෙයක් ගන්නවා, මම මැරි කරනවද, මොනවාද ඔයා ගෝල්ස් ගන්නවද, හැමදේම එකතුලත් කරන්න පුළුවන්. විෂන් බෝඩ් එකේ අමාරුම පාර්ට් එක ඉවරයි. දැන් තියෙන්නේ මේක සෙටප් කරගෙන මෙන්න මේ අඩුපාඩු වලට ඉතිරි වෙලා තියෙන ෆිල් කරගන්න. මම කොහොම හරි මැනේජ් කරගෙන වැඩේ කරපු හින්දා මට ගොඩ දාගන්න පුළුවන් වුණා. ෆයිනලි ලොකු ගේමක් ගහලා මගේ විෂන් බෝඩ් එක මම සෙට් කරගත්තා. කලාත්මක පොඩ්ඩක් එළියට අරගෙන ස්ටිකර්ස් ඒ දේවල් අලවලා සෙට් කරගත්තා. ඉතින් මේ තියෙන්නේ මගේ විෂන් බෝඩ් එකේ ෆයිනල් ලුක් එක. මමත් මේ දැනුයි බලන්නේ. හිතුවට වැඩිය මාරම ලස්සන ලුක් එකක් ආව මං හිතන්නේ. ඔයාලට කොහොමද දන්නේ නැහැ. කොහොම හරි ගොඩක් ඉතුරුුණෙත් නෑ ළමයි. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයක් 1 2 3 6යි 7ක් හෝ 8ක් විතරයි වැඩියෙන් ඉතුරුනේ. ඒකත් දෙක තිබ්බ හින්දා. ඉතින් මං හිතනවා මම සක්සස් කියලා. මං හිතුවටත් වැඩිය හොඳට මගේ විෂන් බෝඩ් එක මේ සැරේ කම්ප්ලීට් වුණා. ඉතින් විෂන් බෝඩ් එක ගැන කිව්වොත් අපේ හීන ළමයි විෂන් බෝඩ් එකක් ඇත්තටම තියෙනකොට අර ඒක දකින්න ගමන් අයිෂෝ මං තාම මේක ඉවර කරගත්තේ නැහැ. තාම මම මගේ මේ හීනට ගියේ නැහැ. මං කොහොම හරි මේ හීනට යනවා වගේ අර හිතේ තියාගෙන ඉඳලා ඒව ටික කාලයක් ගියම නැති වෙනවා වගේ මේක නිතර දකින්න ගානේ ඔයාගේ හීනේ ඔයාගේ අරමුණ ඔයාලට මතක් වෙනවා. ඉතින් මේක දකින ගානේ මේ අවුරුද්දේ තව මාස මෙච්චරයි තියෙන්නේ. මම මගේ මෙච්චරක් හීන ඇචීව් කරලා තව මෙච්චර ප්‍රමාණයක් ඉතුරුයි. ඒ ටිකත් ඔක්කොම ඇචීව් කරගන්න ඕනේ. මට තව ඇචීව් කරගන්න තියෙන මේ වගේ පොඩි ප්‍රමාණයක් මම මේ ඔක්කොම ඇචීව් කරා කියලා මේ විෂන් බෝඩ් එක දකින ගානේ ඔයාලට හිතෙනවා. ඒකයි විෂන් බෝඩ් එකේ තියෙන වඩාත්ම වටින දේ. මොකද කොච්චර හීන මම මේ අවුරුද්දේ මෙහෙම කරන්න ඕනේ කියලා කොච්චර දේවල් ඔළුවේ තියන් හිටියත් ඒ එකක්වත් සක්සස් වෙන්නේ නැහැ කියන්නේ නෑ. සක්සස් වෙනවා. හැබැයි සමහර දේවල් කාලයක් යනකොට අපිටත් අමතක වෙලා යන දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් මං හිතනවා හීන ටාගට්ස් ඇචීව් කරගන්න තියෙන හොඳම පාත් එකක්. අපිව මොටිවේට් කරන හොඳම පාත් එකක් තමයි විෂන් බෝඩ් එක කියන්නේ. මොකද මම මේක ගිය අවුරුද්දේ අත්දැකීම ගත්තා. ඒ අත්දැකීම මොකද ඊට කලින් අවුරුදු වල
මට එහෙම අත්දැකීම් ඇත්තෙම නෑ. මොකද මම ගිය අවුරුද්දේ මගේ අවුරුද්ද පටන් ගත්තේ විෂන් බෝඩ් එකක් එක්ක. ඉතින් ඒ හින්දා මම ගිය අවුරුද්දේ අචීව් කරගත්තේ මොනවාද නැත්තේ මොනවාද කියලා මම දන්නවා. ඉතින් ඒක ඔයාලත් දන්නවා 2025ට මගේ මොකද උනේ කියන vlog එක බැලුවනම්. ඉතින් බලපු නැති කෙනෙක් නම් vlog එක description එකේ දාන්න link එක ගිහින් බලන්න. මම මේ කියන්නේ ඇත්තද බොරුද කියලා. ඉතින් ඒ හින්දා අලුත් හීන ඒ හීනම නැතුව ඒතනින් ඇචීව් කරලා මම ඉවර කරපු හීන අයින් කරලා අලුත් හීන එකතු කරලා තමයි මගේ 2026 ගොඩ නැගුවේ. ඉතින් මෙතන තියෙන විෂන්ස් සමහර ඒවා පෙන්වන්න පුළුවන්, සමහර ඒවා පෙන්වන්න බෑ. මොකද සමහර විෂන්ස් තියෙනවා ළමයි ඒව ඉෂ්ට කරගන්නකම් කාටවත් නොකිය ඉන්න තරමට හොඳයි. ඉතින් ඒ හින්දා මම සමහර කොමන් හීන තියෙනවා, සමහර ඒවා පෙන්වන්න බැරි ඒවා. ඉතින් මොකද ඒවා ඇචීව් කරගත්ත මොනේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ඇචීව් කරගන්න ඔයාලගේ විෂන්ස් වලට පොඩි මාක්ස් දාන්න. ටික් එකක් හරියක් හරි ඔයාලා මේක ඇචීව් කරගත්තා නම් මොකක් හරි පොඩි නෝට් එකක් හරි මොන හරි දෙයක් මේකේ දාන්න පුළුවන්. එතකොට ඔයාලගේ හිතට සන්තෝෂයි. මගේ විෂන් බෝඩ් එකේ තියෙන විෂන්ස් වලින් මම මෙච්චරක් මේ වෙනකොට කම්ප්ලීට් කරලා ඉවරයි කියලා. ඉතින් ගිය අවුරුද්දේ විෂන් බෝඩ් එක දැක්කම මට හිතුණු දෙයක් තමයි මමත් මුලින් මේක හැදුවට මං හිතුවේ නෑ මේකෙන් මේ තරම් දෙයක් මට ලැබෙයි කියලා. ඉතින් බලන් ගියාම ළමයි ඒක ඇත්ත. මිස්ටර් චූම්පාගෙන් තියෙන හරිවදයක් ළමයි වීඩියෝ එක කරන ගත්ත වෙලින් නම් වටේම කැරක් කැරක් ඉන්නවා ශබ්ද කර කර. ඉතින් කොහොම හරි ඔයාලට කියන්න තියෙන ළමයි ඔයාලත් ඔයාලගේ විෂන් බෝඩ් එක හදන්න පරක්කු නෑ. සමහරට මේ වීඩියෝ එක දැකිද්දි ඔයා මේ අවුරුද්දේ මාස 6ක් මාස 5ක් මාස 4ක් ඉවර කරලා තියෙන්න පුළුවන්. ළමයි ඉතිරි මාස ගානට ඔයාලගේ ටාගට්ස් අචීව් කරලා ලස්සන විෂන් බෝඩ් එකක් හදාගෙන ඔයාලගේ අවුරුද්ද සක්සස් කරගන්න. මේව ඇත්ත හින්දා මේවෙන් ප්‍රතිඵල තියෙන හින්දායි මේ විදිහට කියන්නේ. නැත්තම් බොරු දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කිසිම උවමනාවක් නෑ ළමයි. එහෙම views ගන්න බලාගෙන වීඩියෝස් කරනව නම් මේ වගේ මහන්සි වෙන්න කිසිම උවමනාවක් නෑ ළමයි. මොකද ඇත්තම ඇත්ත හින්දා. මොකද මගේ ජීවිතේ මම 2025 අවුරුද්දේ ලැබපු දේවල් එක්ක මම දන්නවා මේක කොච්චර කෙනෙක්ට වටින දෙයක්ද කියලා. ඉතින් මේක දැක්කම අලුතෙන් තමන්ගේ විෂන් බෝඩ් එකක් හදාගන්න හිතෙන අයට මේක මොටිවේෂන් එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලත් විෂන් බෝඩ් එකක් හදපු නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක බලලා හරි තව වීඩියෝස් බලලා හරි ඔයාලට ආසාවක් ඇති කරගෙන ඔයාලගේ 2026 ලස්සන කරගන්න විෂන් බෝඩ් එකක් එක්ක ඔයාලගේ 2026 achievements ළඟා කරගන්න මොටිවේෂන් එකක් ගන්න ළමයි. ඉතින් මම එහෙනම් මේ විදිහට වීඩියෝ එක ඉවර කරලා අපි 2026 දෙසැම්බර් වලදී හම්බෙමු. මේ මගේ විෂන් බෝඩ් එකේ මොනවාද මම ඇචීව් කරගත්තේ සහ මොනවද මම ඇචීව් කරගත්තේ නැත්තේ කියලා බලන්න. ඉතින් ඔයාලගේ ජීවිතේටත් වටින වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එක. ඉතින් තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බෙනකන් ගිහිල්ලා එන්නම්. හීනත් අරින්න එපා. ඔයාලගේ හීන මොටිවේට් කරගෙන 2026 ලස්සන අවුරුද්දක් කරගන්න. එහෙනම් වීඩියෝ එක බලවට ගොඩක් thank you. ගිහිල්ලා එන්නම්. Thank you for watching. Bye bye.